හෙලෝ ළමයි මේ තමයි අපේ අලුත්ම ට්‍රැවල් පාර්ට්නර්. කලින් GoPro 11 එකක් පාවිච්චි කරේ. මට හිතුණ පොඩි වෙනසකට යන්න ෆොටෝ වලට එහෙම ක්වොලිටි කියනවා මේක. මොකක්ද කියලා හල්ලම බලමු. මේක අරගෙන තියෙන්නේ කැමරා විෂන්. එයාලගෙන් තමයි ගත්තේ කැන්ඩි කුරුණෑගල. එයාලගේ බ්‍රෑන්ඩ් තියෙනවා. ඊයේ කතා කරා එයාලගේ තමයි රේට් එක ගොඩක් අඩුවෙන්ම වගේ තියුනේ. සාමාන්‍යයෙන් නෝමල් තැන් වලට වැඩිය ටිකක් අඩුවෙන් තියුණා. ඒ මල්ලිත් එක පොඩ්ඩක් කතා කරා. ඊළඟට රිවිව් එහෙම හොඳටම තියෙනවා එයාලගේ. ඕඩර් එක දාලා මම හිතන්නේ උදේ පාන්දර නෙමෙයි 8ට 9ට වගේ පේ කරේ. ඊයේම එයාලා කොහොම හරි බාර දීලා දින කූරියකට අද හවස 4ට වගේ මේක ඩිලිවරි කරා. පැකින් එක හොඳටම තියෙනවා. ඉතින් කඩලා බලමු මොකක්ද කියලා. කැමරා එක පොඩ්ඩක් පල්ලෙහාට අරමු. දැන් තියෙන්නේ මේක වටේට කඩාගෙන යන වැඩක් නැහැ නේ අපිට මේක. අන්බොක්සිං මොකක්ද කියලා බලමු නේද? මම නම් දන්නවා ඉතින් මම පේ කරේ හින්දා අපි ඔයාලට දෙන්නන්න ඕන මේක කොහොමද කියලා. ඒක නිසා මට හිතුණා වීඩියෝ එකක් කරන්න. යාලේකේ ගහලේ වල දිනවා කැඩෙන විදින දෙයක් තියෙන්නේ පරිස්සම් කරගෙන ගිහිල්ලා බාර දෙන්න කියලා බලන්න. පැකින් එකත් හොඳයි. යාලා ගොඩක් පරිස්සමට ඒකේ වල දිනවා. කමියුනිකේෂන් එකත් හොඳයි. මල්ලිට මැසේජ් එකක් දැම්මම ඉක්මනට බලලා එයා අපිට සොලියුෂන් දෙනවා, අපිට අප්ඩේට් දෙනවා. බය නැතුව ඔන්ලයින් පේමන්ට් එකක් කරලා ගෙන්න ගන්න පුළුවන් ආයතනයක්. එයාලා ප්‍රයිවට් ලිමිටඩ් එකක්. ඒක නිසා බය නැතුව ඔයාලට පේ කරන්න පුළුවන්. එයාලගේ කම්පැනි account එකට දෙන්න තියෙන්නේ. මේක සල්ලි දීලා කරපු ඇඩ් එකක් නෙමෙයි. මට ඇත්තටම එයාලගේ මේ සර්විස් එක සෙට් වුණ නිසා මේ විදිහට මේ වීඩියෝ එකක් කරලා එයාලා ගැන කියන්නේ. මට ඕන උනේ මේක අන්බොක්ස් කරන වීඩියෝ එක දාන්න විතරයි. හැබැයි කම්පැනි එක හොඳ නම් අනිවාර්යෙන් කියන්න ඕනනේ. බලමු. තාන්ටනම් DJI Osmo Action 5 Pro Adventure Combo Pack එක තමයි මම ගත්තේ. මේ තියන්නේ යාලගේ බිල. මේකේ ඔන්ලයින් වොරන්ටි එකක් තියෙනවා 1 year ඔන්ලයින් වොරන්ටි. මොනවා හරි වුණාම මේක අපිට ඔන්ලයින්ම යාලට කම්පැනියත් එක්කම ඩිරෙක්ට් කතා කරලා ගන්න පුළුවන්. මම එහෙම මේ කලින් ගෙනල්ලා තියෙන ප්‍රශ්නයක් වුණාට පස්සේ යාලට කතා කරලා මේක වටේ මීටි කවරේ තියෙන්නේ. කැමරකට පේන්නේ නැති වුණාට හොඳටම තියෙනවා. සීල් පැක් එකක් තමයි එන්නේ. අන්න දැන් මීටි කවරේ අයින් කරමු. DJI ඩ්‍රෝන් පාවිච්චි කරලා නම් තියෙනවා. හැබැයි DJI Osmo Action මේ කැමරා එකක් GoPro එකේ අරුණම මේක පාවිච්චි කරන්න ගන්න පළවෙනි වතාව මම GoPro 7 එකයි 11 එකයි පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මේකේ කැමරා ක්වොලිටි එක ෆොටෝ ක්වොලිටි එක ගොඩක් වැඩි කියලා කියනවා. කොහෙන්ද අපි මේක අරින්න තියෙනවා? මේ තියෙන්නේ මෙතන තියෙනවා පොඩි එකක්. මේක අදින්න කියලා කියනවා. අන්න ඇත්ත. දැන් ඕපන්. හරි. මෙහෙන් ගන්න තියෙන්නේ නේද? හරි. එකක් කරන් බලමු. එක පෙට්ටියක්. තව පෙට්ටියක්. මේක තමයි ස්ටික් එක තියෙන්නේ. GoPro එකේ අපි මේ ඔක්කොම ඇක්සසරිස් වෙනම ගන්න ඕන කම්පැනි එකෙන්. හැබැයි මෙයාලගේ ගොඩක් දේවල් එක බල්ක් එකක් විතර මේ කොම්බෝ පැක් එකේ එනවා. GoPro එකෙත් මම හිතන්නේ කොම්බෝ පැක් එකක් ඇති. හැබැයි බැටරි 3ක් එන එකක් නම් මම දන්නේ නැහැ හරියටම. ඔන්න මුලින් මේක බලමුකෝ. හොඳ ස්ටික් එකක් තියෙනවා. හැබැයි බරටත් තියෙනවා.
කැලක් කියලා තියෙනවා. DJI. මේ දිගට අදින්න තියෙන්නේ. කැමරකට පෙන්වන්න බෑ. දිග වැඩි. හැබැයි මෙතන සාමාන්‍යයෙන් ගොඩක් දිග එකක් තියෙනවානේ. වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙයි. මේක වැඩක් නෑ. මේක නිකන් ගලවලා දාන්න තියෙන්නේ. හරි. මේක තමයි එයාලා අපිට එවන කැමරා එකටම දෙන ස්ටික් එක. දිගටම මේක එක්ස්ටෙන්ස් ටිකක් බලමු. මේක බොක්ස් එකක්. මේ බොක්ස් එකේ තමයි ඇක්ෂන් 5 කැමරා එක තියෙන්නේ. මේකේ තියෙන කැමරා එක, මේකේ තියෙන්නේ ඒකේ කවර් එක. හાર્ඩ් යූස් කරන්න පුළුවන් කවර් එකක් තියෙන්නේ. නිකන් කැමරා එක යූස් කරනවට වැඩිය මේ වගේ එකක පරිස්සමට පාවිච්චි කරාම කැමරා එකේ ආයු කාලය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි කොහේ හරි වැඩ කරන් යද්දි බිමට අතාරින වෙලාවල් තියෙනවා නිකන් පොළොවේ ගහනව නෙමෙයි. ඒත් අපේ අතින් බිම වදිනවනේ. එතකොට ඩැමේජ් වෙනවා අඩුයි මේ වගේ එකක පාවිච්චි කරද්දි. මොන මේක තමයි හાર્ඩ් යූස් කරන්න පුළුවන් යාලේ වුණ කවර් එක. හරි. ඒකත් හොඳයි. DJI කම්පැනි බ්‍රෑන්ඩ් එකෙන්ම තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඊළඟට මේක අපි කැමරා එක අන්තිමේට බලමු නේද? මෙතන තියෙනවා මේක තමයි ක්වික් රිලීස් මවුන්ට් එක. කැමරා කියන තිබුව ගමන් එළියට ගලවලා ගන්න පුළුවන්. මේක තියෙනවා තව එකක්. මේක තමයි මම හිතන්නේ හෙල්මට් එකට එම අලවලා පාවිච්චි කරන්න පුළුවන් එකක් ඉන්නේ. අරවන්න පුළුවන් විදිහට. හරි. මෙතන තියෙනවා ඇන දෙකක්. පේනුමට සුපිරි කොලිටියක් කියලා තේරෙනවා. අතට හොඳ රව් වෙනවා. මේ දෙක එනවා වෙනම. බලමු අනිත් බොක්ස් එකක් බලලා මෙමුකෝ කැමරා එක ඕපන් කරන්න කලින්. මේක එනවා data cable එකක්. ඒකත් DJI original cable එකක් වෙනවා. මේක quick release mount එකක්ම තමයි. මට හිතෙන්නේ මේ සයිස් දෙකක්. එකක් උසට පේනවද? ඔව්. ඔයාලට පේනවද එකක්? මේක ටිකක් උසයි, මේක ටිකක් පොඩි. ඒ කියන්නේ සයිස් දෙකක මවුන්ට් එකක් තමයි එන්නේ. ඔන්න මෙතන මේකේ DJI ගයිඩ් බුක් එක තියෙන පොඩි බුක් එකක්. හැබැයි විස්තර ටික මේක ඇති පාවිච්චි කරන විදිය කොහොමද කැමරා එක වැඩ කරන්නේ, ඒ වගේ දේවල් මේක ඇති භාෂා කීපයකින්. මේකේ තියෙනවා ස්ටිකර්. DJI එකකින් එවන ස්ටිකර් දෙකක් තුනක්. DJI ඊළඟට මේක තමයි මං හිතන්නේ ඇප් එකේ ඇප් එක ගන්න ස්කෑන් කරන්න කෝඩ් එක වෙන්න පුළුවන්. අපි ඒක පස්සේ කරමු. මේ තියෙන්නේ මෙයාලා එවන අපිට GoPro එකට මෙහෙම හම්බෙන්නේ නැහැ. අපි GoPro එකට වෙනම ගන්න ඕන. හැබැයි මෙයාලගේ එකේදී අපිට වෙනම එවනවා. මේකටම පැකේජ් එකටම එනවා බැටරි 3 charge කරන්න පුළුවන්. මේ තියෙන්නේ දිලිසි බැටරි 3. 1950 මිලි ඇම්පියර් බැටරි 3ක් එනවා. ඒ කියන්නේ full charge කරගත්තම හොඳ වටයක් යන්න පුළුවන්. සමහරට ට්‍රැවල් බ්ලොග් එකක්ම කවර් කරන්න පුළුවන් විදිහට බැටරි 3ක් තියෙන එක හරි වටිනවා. මේක කියලා තියෙන විදිහට සාමාන්‍ය පැය දෙකක තුනක වගේ දෙකමාරක වගේ පුළුවන් නේද මේක charge කරලා. එක charge එකකින් එක බැටරියක් මම බලන්න ඕනේ. මම පාවිච්චි කළාම නැහැ. අපි බලමු මෙන්න බැටරි පැක් එක. මේ බැටරි පැක් එක charge කරන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන charger එකට ගහලා මේ කේබල් එකකින් type C කේබල් එකක් එන්නේ charge කරගන්න පුළුවන්. මම හිතන්නේ Apple මම පාවිච්චි කරන්නේ 16 Pro Max එකක්. ඒකේ තියෙන 30 watt charger එක මම හිතන්නේ ඒ වගේ එකකින් පුළුවන්ද කියලා බලමු. හැබැයි high charge එකක් වැදුනොත් අපිට
ඉක්මනටම ඉක්මනට charge කරලා ගන්නත් පුළුවන් charging dock එකක් මේ බලන්න light පත් වෙනවා සමහරට මේකේ දැන්පත් වෙන්නේ මේ කහ පාටට හුරු තැඹිලි පාටක් වගේ සමහරට full charge නම් මේකේ වෙන පාටක් පෙන්නනවා ඇති බලමු දැන් බලමු කැමරා එක ටින් චුට්ටක් ළඟට එන්න මේ තියෙන්නේ කැමරා එක කැමරා එකේ ගලවන්න කරන්න නැහැ නේ කැමරා එකේ මේක ගලවලා බලමු ලෙන්ස් එක හරි මේක රබර් හවුස් මේක දාලම තියෙන්නේ නේද හරි පාවිච්චි කළාම නෑනේ දැන් බැටරිය දාන තැන ඉඳලම මේකේ හොයාගන්න ඕන තිබුණා ආවා එතන තමයි මෙතන තමයි තියෙන්නේ කේබල් එක ගන්න තැන නේද පේනවද ඔන්න මෙතන හරි ඒක හැබැයි ටිකක් වෙනස් විදියට තියෙන්නේ GoPro system එකම නම් නෙමෙයි තව එකක් තියෙනවා මේ පැත්තේ ඒක දෙන්නේ උඩට හරි ඒක නම් GoPro එක වගේ තමයි chip එක මෙතනට ගහන්න පුළුවන් හැබැයි මේකේ එනවා internal memory එකක් මට දැන් මතක නැහැ මේක විස්තර ටික මේකෙන් බලමු කැටලොග් එකෙන් තමයි ඒක බලන්න වෙන්නේ මම හිතන විදියට මේකේ ඩාර්ක් ලයිට් වලට සෙන්සර් එකකුත් තියෙනවා GoPro එකට වැඩිය පොඩ්ඩක් අඳුරු වෙලාවකදී එහෙම ෆොටෝස් ගහද්දි ගොඩක් ක්වොලිටි මේ කැමරා එක කියලා තමයි මම කොම් පොඩ්ඩක් ඉතින් හොයලා බැලුවා GoPro 13 එකට යනවද Osmo 5 Pro එකකට යනවද කියලා මට මේක ගන්න හිතුනේ අපි ගොඩක් දුරට ෆොටෝස් ටාගට් කරනවානේ ෆොටෝ ගන්න යනවානේ එතකොට සමහර විට අපිට මේ කැමරා එක 4K තිබුණත් ඇති වීඩියෝ ගන්න ෆොටෝ ක්වොලිටි එකටම ගන්න පුළුවන් මේකේ 40 මෙගාපික්සල් කැමරාවක් තියෙන්නේ අරක 27 මම හිතන්නේ GoPro වල එන්නේ ඉතින් මට හිතුණා ෆොටෝස් කොහොමත් ලස්සනට ගන්න පුළුවන් නිසා මේන් එකට යන එක හොඳයි කියලා ප්‍රයිස් එක චුට්ටක් වැඩි හැබැයි කොම්බෝ පැක් එකක් නේ ඇවිල්ලා තියෙන්නේ මේක මට උනේ 1.46ක් GoPro එක මං හිතන්නේ කොම්බෝ පැක් එක නෙමෙයි ඒකත් තියුණා 1.8කට වගේ ඒතකොට මම වෙනම ගත්තත් 20000ක් විතර යනවනේ එතනටත් මේ බඩු ටිකට 1.30ක් වගේ යනකොට ඒක කම්ප්ලීට් වෙන්න තියුණා අපි බැටරිය දාලා බලමු නේද එක බැටරියක් දාලා බලමු බැටරි 3යි මට බැටරි 3 ගැන නම් හරි සතුටුයි මේක හරි ගාල සද්දාවා කොහොම වුණත් අපි කවරේට දාලා පාවිච්චි කරමු මොකද මේක මං හරි ආදරෙන් පාවිච්චි කරනවා දෙයක් ගත්තම ටික කාලයක් නෙමෙයි නිතරම මම මේක පරිස්සම් කරනවා දැන් මෙතනට දාමු කොහොමද මේක ඇතුළට දාන්නේ යන්නේ ඔබලා දාතේ හරි ඉතින් සුපිරියටම අපි දාමු ලොංග මේක ඇල වෙනවා මේ ඒක තමයි මේ ක්වික් කියලා වැටලා තියෙන්නේ නේද මේ DJI logo එක දාන්න ඕනේ ඉස්සරහට අය මම ලොක් වුණා මේකත් හරි මේකත් ඒ සුපිරියටම මහන්සිය නම්බ කරලා දෙයක් ගත්තම හසිට සතුටුයි මං ඔය එක එක සබ්ද දාන්නේ ඒකයි කාලෙකින් ට්‍රිප් එකක් යන්න බැරි වුණා
මොකද රස්සාව කරන්නේ ගඟේ කයාකින් ටුවර් එකනේ කරන්නේ. ඉතින් බලන කෙනෙකුට පේනවා ඇති මම හැමදාම ට්‍රිප් යනවා කියලා. මේක මගේ රස්සාව. හැබැයි මමත් පරිසරයට ආදරේ ගොඩක්. මමත් හොයාගෙන යන්නේ පරිසරයේ තියෙන දේ. මම කැමතිම හරියක් තියෙනවා ලංකකම. ඒ වගේ තැන් වලට මට chance එකක් ආපු වෙටින් යනවා. හැබැයි මැප් එක පුරාවටම තියෙන්නේ පරිසරයේ ලස්සන තැන්. මේ වගේ කැමරා එකක් මං ගාව දැන් Insta360 4x4 එක තියෙනවා. බයික් එක ගාගෙන යන ටුවර් යනකොට මේකක් තියෙනවනේ. අපි ඉස්සරහට හොඳ ටුවර් ටිකක් කරමු. මේක ඔන් කරලා බලමු නේද? බලමු මේකේ බටන් එකෙත් එකක් කලවලා තියෙන ස්ටිකර් එක එකක් ගලවලා අන්න දැන් ඉතින් පළවෙනි පාරට වැඩේ ස්ටාර්ට් කරන්නයි තියෙන්නේ. ටටන් එන්නකෝ මේ පැත්තට මේක බලමු මොකක්ද කියලා කරන්න තියෙන්නේ. අම්මෝ දැන් ඉතින් භාෂාව දන්න ගන්නත් එපැයි. කනාකෝකෝ තමයි දාන්න වෙන්නේ. අද 2025 11යි 21 නේ. 11යි 21 බලමු. 21 හරි භාෂාව වෙනස් කරගන්න ඊට පස්සේ වට්ටක් කරනවා. 8යි 11යි PM කියලා හිතමුකෝ. හරි ඔන්න දැන් භාෂාව හොයන්න එපාය. මේ භාෂාව මේ GB 48.2ක්ම තියෙනවා මේකනේ. ඔයාලට පේනවද මේක? GB 48.2. දැන් මේකේ භාෂාව හොයාගන්න බෑනේ. චීනෙන් ගිහිල්ලා තමයි දැන් භාෂාව හොයාගන්නේ. චීනේ යාළුවෙක් හොයාගෙන ගිහිල්ලා හොඳ ගණන් වගේ හොඳයි. ඔස්මෝ දැන් යන්නේ නම් කනාකෝ කොහොමද? මම දන්න චීන භාෂාවක් නෑ. අන්න ඉංග්‍රීසි තියෙනවා. සමහරවිට ඉතින් චීන දැනගන්න ඕනේ නෑනේ මේ වැඩේ කරන්න. අන්න පුතේ ඉංග්‍රීසි දැම්මා. අම්මේ අන්න දැන් තමයි මේ ජාත්‍යන්තර භාෂාවට හරවගත්තේ. ෆ්‍රන්ට් කැමරා එකක් තියෙනවා. මේකේ තියෙන දේ තමයි මේ ෆ්‍රන්ට් කැමරා එකත් ටච් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. GoPro එකේ මට මතක විදිහට එහෙම තියුණා මේකේ. වට්ට ක්වොලිටි එකක් පේනවා. බැටරිය නම් ෆුල් charge නෑ, half charge එකක් තියෙන්නේ. මම මේ ටික දැන් charge කරගන්නවා. ඩොක් එකේම charge කරන්න පුළුවන්. එමයි ඉතින් වැඩේ උනේ. Fine Vision thank you. වෙලාවට කිව්වා වගේම දවසක් ඇතුළත ඩෙලිවරි කරා. ඔයාලගේ කස්ටමර් සර්විස් එක සුපිරි. අපි බලමු ඉස්සරහට. හරි එහෙනම් මං ගිහින් එන්නම්.